සිරි දළදා වන්දනාව ශ්‍රී දන්තධාතුන් වහන්සේ ලක්දිවට වැඩමවාලන්නේ සිරි මේඝවන්න රාජ්‍ය සමයේදීය. පමුණු වෙස්කැන් වූ දන්ත කුමරුන් හා හේමමාලා යන දෙපළ දන්තධාතුන් වහන්සේ රැගෙන දඹදිව සිට සිංහල දීපයට පැමිණෙන්නේ එහි ආරක්ෂාව පතාය. තාමුලිප්ත තොටුපොලින් නැව්නැගි හේමමාලා හා දන්තනම් වූ රාජකීය යුබල සිංහල දීපයෙහි ලංකා පටුන නම් ස්ථානයට ගොඩබට අතර එතැනින් මඩුකන්දටත් සාලියපුරටත් පැමිණ පසුව අනුරාධපුරයට පැමිණියහ. අසා දැනගත් තොරතුරු අනුව මොවුන් දෙදෙනා මේඝගිරි මහා විහාරයට පැමිණ දළදා වහන්සේ ප්‍රථම වතාවට තාවකාලිකව එහි තැන්පත් කරන්නට යෙදුනාහ. අනුරාධපුරයට දළදා වහන්සේ වැඩම වූ පුවත සැලවූ වහාම ප්‍රීති ප්‍රමෝදයට පත් එවක අනුරාධපුරයෙහි රාජ්‍ය විචාල සිරි මේඝවන්න රජු පාගමනින්ම මේඝගිරියට ගොස් දළදා වහන්සේ අලංකාර රථයක තබා පෙරහරින් වඩමවා සිංහාසනයෙහි තැන්පත් කළේය. පසුව දේවානම් පියතිස්ස රජු විසින් ඉතිකරන්නට යෙදුණු ධම්මචක්ක ගේහයෙහි දළදා වහන්සේ වඩා හිඳුවන්නට වූයේය. සිරි මේඝවන්න රජුගෙන් පසු රජ පැමිණි දෙවන ජෙට්ටතිස්ස, බුද්ධදාස, උපතිස්ස, මහානාම, ධාතුසේන, මානවම්ම යනාදී රජවරුන්ගේ පටන් පස්වන මිහිඳු රජු දක්වා අනුරාධපුරය රාජධානිය කරගත් සෑම රජෙකුම දළදා වහන්සේ ආරක්ෂා කිරීම හා පුද පූජා පැවැත්වීම තම යුතුකමක්සේ සලකා ක්‍රියා කළහ. දළදා වහන්සේගේ ආරක්ෂාව අභයගිරි වාසික භික්ෂූන්ට පැවරුණි. පස්වන සියවසේ සිංහල දීපයට පැමිණි පාහියන්ගේ දේශාටන වාර්තාවල දළදා ප්‍රදර්ශනයක් ගැන වර්ණනා ඇතුළත් වේ. සියලුම වැසියන් මාර්ග සකසා වීදි සරසා මෙම උත්සවයට සැරසෙන අතරම නියමිත දින එළඹ කල්හි දළදා වහන්සේ දළදාගෙයින් පිටතටගෙන සැරසූ මහා වීදි ඔස්සේ අභයගිරියට වැඩමවන ලද බව එහි දැක්වේ. දීර්ඝ කාලයක් දළදා වහන්සේ අනුරාධපුර රාජධානියේ තැන්පත් කර තිබුණේය. නමුත් චෝල ආදී ආක්‍රමණ අභිමුව භික්ෂූන් දළදාව රැගෙන ආරක්ෂිත ස්ථාන සොයමින් රුහුණට පලා ගියහ. සිරි දළදා වන්දනාව දළදා ගමන් මග